සුන්දර වැල්ලවාය. ඕගොල්ලෝ මේ දකින්නේ සුන්දර වැල්ලවාය. මේ ට්‍රිප් එකේ විශේෂත්වය මොකක්ද? ඕගොල්ලන්ට අද මං ගේන්නේ අපේ සිංගප්පූරු යාළුවෙක් වෙන වගා අයියලාගේ ගමේ විස්තරය. ලංකාවට ගියපු වෙලාවේ අපි වගා අයියලා ගෙදර ගියා. එහෙ ගිහිල්ලා අපි පොඩි අත්දැකීම් ටිකක් ගත්තා. ඒ අත්දැකීම් තමා ඒගොල්ලන් ගෙදර ගිහිල්ලා අපි පොඩි පාටියක් දැම්මා. ඊට පස්සේ අපි ඇත් එක්ක වැල්ලවාය ඇවිදින්න ගියා. අපි වැල්ලවාය ඇවිද්දේ අඳපානාගල ජලාශය බලන්න ගියා. ඊට අමතරව බුදුරුවගල බලන්න ගියා. ගමේ විවිධ අත්දැකීම් ගත්තා. පුතේ මේ මොනවද මේ තියෙන්නේ? ඒ වගේම තමයි වගායිලගේ ගෙවල් ගාව තියෙන ගඟෙනුත් අපි හොඳට නෑවා. ඒ දේවල් කරලා හොඳ විනෝදයක් ලබාගෙන ආපු හැටි තමා අද මං ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඇත්තටම කවුද මේ වගා අයියා? ඕගොල්ලෝ බැලුවා නම් අපේ කිනබාලු ගමන. අන්න එතනදී ඕගොල්ලන්ට වගා අයියව දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන්න නැත්නම් ඒකත් බලන්න කියලා මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා. ඇත්තටම වගා අයියා කියන්නේ සිංගප්පූරුවට ජාතික සම්පතක්. මෙයාගේ රැකියාව තමා මුහුද මැද දූපත් නිර්මාණය කරන එක. මෙයාගේ විශේෂ ප්‍රාගුණ්‍ය තමා අත්තා ඉඩම් ස්ථාවර කිරීම. ඒ කියන්නේ වගුරු බිම් ස්ථාවර කරන එක තමා මෙයාගේ රාජකාරිය. ඉතින් සිංගප්පූරුදී මෙයා හදපු දූපතක් තමා ලෙකෝන් අයිලන්ඩ් කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ පුද්ගලයෙක් ගැන දැනන් ඉන්න එක ඉතාමත් වටිනවා කියලා තමා මට කියන්න නම් තියෙන්නේ. හොඳයි ඉතින්. දැන් පම්පෝරිය ඇති දැන් බලමු වගා අයියලා ගෙදරට අපි ගියේ කොහොමද කියලා. වැල්ලවායට යන්න අපි උදෙන්ම පිටත් වුණා. අපි හයිවේ එකේ ඇවිල්ලා මත්තලින් තමා එක්සිට් උනේ. යන අතරමඟදී ගමනට සුද්දයියත් එකතු වුණා. අපි අතරමඟින් රොටි කඩේකින් රොටි කාලා ඊට පස්සේ පාර දිගේම වගා අයියලා ගෙදරට ආවා. පුතේ මෙන්න ට්‍රී හවුස් එක කර යනවා ඩබල. අලියා ලඟිනවා තාව උඩට. පුතේ ඉතින් අපි වෙලේ වගා අයියලා ගෙදරට යන ගමන් ලංකාවේ එහා කෙරවල මහින්දවත්තලා ගම්පලත් තමයි ඉන්නේ. හයිවේ එක ඇවිල්ලා හයිවේ එක දිවරන තැනටත් ආවා. ඇත්තටම මේ වගා අයියලා ටොක්ස් දුන්නට ඉන්නේ ඩොටේ ඉන්නේ අතර පුතේ. අපිට හොඳ උණුසුම් පිළිගැනීමක් තමයි හම්බුනේ වගා අයියලා ගෙදරින්. ඉතාලි ස්ටයිල් එකට හදලා ඉතාලි නෙමෙයි. සැන්ටෝරිනි පුතේ වගා අයියලා ගෙදරට ආව පුතේ. වගා අයියගේ මාලිගාවට ආවා. වගා අයියගේ මාලිගාව තාම හදන ගමන් තමයි තියෙන්නේ. ඕගලන්ට පේනවා ඇති මේකේ හදලා තියෙන්නේ ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. නිල් පාට තමා කළුවර ලී වලින් හදපු උළුව වලත් දාලා තියෙන්නේ. පරම්පරාවෙන් මේගොල්ලෝ හකුරු සහ පැණි නිෂ්පාදනය කරන අය. ඕගලන්ට පේනවා ඇති මුළු ගමම අල්ලගෙන තියන්නේ මේගොල්ලන්ගේ කර්මාන්ත ශාලාවෙන් කියලා. පේනවා නේද ඩ්‍රෝන් එකෙන් බලනකොට කොහොමද මේ කර්මාන්ත ශාලාව පැතිරලා තියෙන විදිය කියලා. නමුත් වගා අයියට ඕන කරලා තිබ්බේ මේ ව්‍යාපාරය දිගටම කරනවට වැඩිය සිංගප්පූරුවට යගේ දැනුම දෙන එක තමයි. ඒ ගැන අපි ගොඩක් කතා කරලා තිනවා බොන වෙලාවට. මේ තීරේ තමයි අදකේ දන්නේ නැද්ද කියලා මං මල්ලියෝ හොයන්නේ නැහැ. දන්නේ නැද්ද කියලා. මං මල්ලියෝ හොයන්නේ. අනවශ්‍ය නොලෙජ් එක වැඩන්නේ. දන්න දෙයක් ඇහුවොත් නම් දෙනවා තුඹෙන්. අපි ඉතින් ගෙදරට මුලින්ම ඇවිල්ලා කලේ අහල පහල ඇවිදින එක. වගාය ගමට ඇවිල්ලා ඉන්නේ වගායගේ උක්කේ ෆැක්ටරියට. ඉතින් අහල පහල කට්ටිය වඳුරු ගන්න එක තමයි මුලින්ම කරපු දේ. මේ නංගිතින් බානක මේ මිතුරනි දැන් අපි වගා අයියලා ගෙදර ඇවිල්ලා දැන් යන ගමන් ඉන්නේ වැවක් පෙන්නන එකක් යනකුවා වගා අයියා මේ හොටෙල් එක හදන ඉඩම වැව් තවුලේ හදන එක බලන්න යන්නේ. ඉතින් මාන වගා අයියාගේ වෑන් එකේ මේ මුළු සෙට් එකම නැගලා යනවා කට්ටියම. මේ ඇන්ටිත් ඉන්නවා මෙහෙම. මේ මගේ සුදු පැටිය ඉන්නවා මෙතනින්. සුදු පැටියයි. ඉතින් අපි කට්ටිය බලමු වැවට ගිහලා මොන වගේද කියලා.
කොල්ල කට්ටිය නම් පොඩි ෆන් එකක් ගන්නවා පිටිපස්සේ. ඕගලන්ට පේනවද මම මේ ඉන්නේ කොහෙද කියලා? මම මේ ඉන්නේ තම ලස්සන තැනක. ඒ තමයි අපේ වගායියලා ගෙවල් ගාව තියෙන වැව. ඒ කියන්නේ බුදුරුවගල වැව ගාව තමයි ඉන්නේ. මේ වැවේ බෝට්ටු යන්න පුළුවන්. ඉතින් අපේ කට්ටිය ෆුල් රිලැක්ස් එකේ ඉන්නේ දැන්. වෙලාව රෑ 6:00 හවස 6:00 අතන ඉන්න අපේ සුදු අයියා ගලක් උඩ නිදාගෙන වගා අයියා හොයනවා රෑට බොන්න රා බෝතල් ටිකක් ගන්න කොහොමද කියලා. එන ගේමක් දීලා රා බෝතල් 3ක් හොයාගත්තා කියලා කිව්වා. ඉතින් අපි බලමු ගිහිල්ලා වගා අයියාගෙන් අහලා අද රෑ පාටිය මොන වගේ එකක්ද අපිට දෙන්න යන්නේ කියලා. ඔයාලට පේනවද මේ තමයි මොකද්ද? ශ්‍රී ලංකාවේ තියෙන ෆන් තමයි මේවා. හරි සනීපයි තියෙන මේ වගේ තැනකට ආවහම. සුද්දයියා ගලක් උඩ වැතිරලා ඉන්නවා, ගල් තලාවක් උඩ වැතිරලා ඉන්නවා. සිංහෙක් වගේ, මූදු සිංහෙක් වගේ. ඉතින් වගායෙන් අහලා බලමු අද මොකද රාට නටන ජෝගිය කියලා. අද මොකද ප්ලෑන් එක? නෑ කට්ටිය ඔක්කොම සිල් ගන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඔව්. ධර්මාන කුලව ජීවත් වෙන්න ඇති. සුද්දයියෙන් අහලා බලමු සුද්දයියා කැමතිද පොල්රා සමග? කැමති. ඒක වඩා පැහැෙන්න දාන්න. ඊට පස්සේ අපි හවස පොඩි පාටියක් දාන්න ප්ලෑන් කළා. සතොසෙන් තමයි අපි මේ බඩු ගන්නෙ. ඉතින් වගා අයියා රසවත් කෑම උයලා ඊට අමතරව රා එහෙම ගෙනල්ලා තිබ්බා මේ පාටිය දාන්න. දැන් බලමු පොඩ්ඩක් කොහොමද අපි පාටිය දැම්මේ කියලා. දැන් ඔන්න වගා අයියාගේ සුපිරි මඤ්ඤොක්කයක් ගහලා තිනවා මෙතන. මේ මඤ්ඤොක්කය හදන්න මොනවද පාවිච්චි කරපු විශේෂ ඉන්ග්‍රීඩියන්ට් මඤ්ඤොක්ක ඇරෙන්න? පොල් සහ සැර පාටට තියෙන්නේ කොච්චි. මිතුරනේ ඉතින් අපි ආවා වගා අයියාලා ගෙදර කිලෝමීටර් ගාණක් ගාගෙන අපිට හම්බුණා ස්පෙෂල් බාඩ් මේ තියෙන ටොපි බෝතලේ දාපු රා. මේක තමයි ස්පෙෂල් පැක් එක. බන්ටි රා. ඕක තමයි ස්ටෑන්ඩඩ් පැක් එක මේ. මේ පැක් එකේ තමයි එන්නේ. මේකේ ලීටර් 3ක් අල්ලනවා. සුපිරි රා. මම තමයි අපේ රා බොන්නේ. මම පේනවාද මෙතන අපේ බේවල් සංගමේ ඉන්න අනිත් සෙට් එක මෙහෙම බලන්න පුළුවන්. මේ අය තමයි අතනම අපිට මේ සියලුම බයික් ස්වර්ග. මේ බයික් ස්වර්ග ඔක්කොම හදේ මෙයාට තමයි ඒකේ ගෞරවය හිමි වෙන්න ඕනේ. අනිත් කට්ටිය ඔක්කොම කන බොන විතරයි. තනියම මඤ්ඤොක් කල ගලවලා. මස් එක හින්දා මේ හදපු අයියා. පේනව නේද? රා කට්ට පුරෝණ හැටි. කවුළුපත් අලා කඳුළු ගැට ගාමනාදුර සඳුලට විවර වූ දැස්වියන් පත් කවුළු වසා. ඔන්න ඔහොම තමයි පාටිය නැගලා ගියේ. ඊළඟ දවසේ අපි උදේම නැගිටලා කෑම කාලා එහෙම කරලා ගඟේ නාන්න යන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් බලන්න සුන්දර ගඟ කොහොමද කියලා. වගායියාලගේ ඉඩමට එහා පැත්තෙන් තමයි මේ ගඟ ගලාගෙන බහින්නේ. අපි ගඟේ නාලා හොඳ ෆන් එකක් ගත්තා. දැන් බලමු එහෙනම් අපි කොහොමද ගඟේ නාන්න ගියේ කියලා. මම ඕගලන්ට මේ පෙන්නන්නේ මේ ගඟේ සුන්දරත්වය. බලන්න මගේ ඩ්‍රෝන් එක යවලා මම මේ සුන්දරත්වය කොහොමද කැප්චර් කරගත්තේ කියලා. මේ වගේ අත්දැකීම් ඉතින් ලංකාවේ විතරයි ගන්න පුළුවන්. මේ වගේ ඇඟට දැනෙන හිතට දැනෙන අත්දැකීම් ගන්න ලංකාවට එන්නම ඕන. මොකද මේ දෙවියන් ඉතින් මේ ගමන ගැන බයිසිකල් දාන්න තරංග ආපෝ ඒ මොකක් ඔය වතුර ගහන්නේ ඉතින් ආයෙත්
ඉඳ බලන්න ඔය ඉඳ ඒ ඔය ගිලෙනවා වගායගේ පැකේජ් එකේ මෝර්නින් ස්ලොට් එකේ තිබ්බ ඇක්ටිවිටි එක ඉවරයි. ඒ තමයි ගඟේ පීනීම තමයි තිබ්බේ මෝර්නින් ස්ලොට් එක. දැන් ඉවිනිං එකේ මොනවද අයියේ ප්ලෑන් කරලා තියෙන්නේ? තාම හිතනවා අපි කොහේ හරි යනවද? එහෙම නැත්නම් කන්දක් නගිනවද? ලන්ච් ඉන්ක්ලූඩඩ්? ලන්ච් දෙනවා ලන්ච් දෙනවා. පැකේජ් එක තියෙනවනේ. පැකේජ් ඉන්ක්ලූඩඩ්. ගඟේ නාලා හොඳටම බඩගිනි. ඊට පස්සේ අපි ඇවිල්ලා වගයිලා ගෙදරින් කෑම කෑවා. මොකද ෆුල් පැකේජ් එකම තියෙනවා මේ කෑම එකත් එක්ක. ගමක තියෙන සුන්දරත්වය ඇත්තටම මාර විදිහට විඳින්න පුළුවන් වුණා අපිට මෙහෙදි. දැන් මිතුරනේ අපේ පැකේජ් එකේ දිවා ආහාර අපිට හම්බ වුණා. වගායියාගේ ගෙදරින් අපි දිවා ආහාර ගත්තා. හොඳ කෑම වේලක් හම්බ වුණා. ඔක්කොම ගමේ අහල පාලේ සොයාගත්තු දේවල් වලින් හදපු කෑම වේලක් තමයි හම්බුනේ. අපිට කෑමට තිබ්බා තුබ කරවිල තිබ්බා අපිට තිබ්බා ඊට පස්සේ පපඩම් තිබ්බා ඊට පස්සේ තිබ්බා වට්ටක්කා තිබ්බා ඊට පස්සේ ඉස්සෝ තිබ්බා බෝචි තිබ්බා බත් තිබ්බා ඊට පස්සේ ඉතුරු වෙච්ච කොරලි කැලි ටිකකුත් තිබ්බා. ඔය සෙට් එක තමයි අපි දවල්ට කෑවේ. දැන් ඊළඟට අපේ ටුවර් පැකේජ් එකේ මොනවද තියෙන කියලා අයියෙන් අහලා බලමු අයියේ අපිට මොනවද ඔයා දෙන්නේ දැන්? නෑ දැන් ඊළඟට දෙන ඒවා. දැන් ඔයගොල්ලන්ට කිව්වේ අර බුදුරෝගල අන්සල බලන්න යනවා කියලා. දැන් අපි අහලා බලමු. මේ නංගිලායෙන් අහලා බලමු නංගිලා යන්න කැමති කොහෙද? ඔයගොල්ලෝ යන්න කැමති කොහෙද? හඳපානාගලද බුදුරෝගලද? හඳපානාගල. නංගි යන්න කැමති කොහෙද? ඔව්. හඳපානාගල. තාම මොකද දියලුමත් බලන්න යනවද? හරි බලමු. කොහෙ එක්කන් ඇයිද කියලා. අපේ ඊළඟ ප්ලෑන් එක උනේ හඳපානාගල ජලාශය බලන්න යන්න. ඉතින් ඒ යනකොටම අපිට මේ අමුත්තෙක් ආවා. ඕගොල්ලෝ මේ දුවව දැකලා ඇති. ඩ්‍රීම් ස්ටාර් එකේ ජයග්‍රාහිකාව. ඉතින් එයාත් එක සින්දුවක් එහෙමත් කිව්වා. ඇත්තටම එයා තමයි සින්දුව කිව්වේ අපි අහගෙන හිටියා. සින්දුව අහලා ඉවර වෙලා අපි ගියා හඳපානාගල ජලාශය බලන්න. බලන්න කොච්චර ලස්සනයිද කියලා ශ්‍රී ලංකාව. කොච්චර ලස්සන දේවල් අපිට බලන්න තියෙනවද කියලා ඔයගලන්ට හිතෙනවා ඇති. අපේ පොඩි උන් ටික අලි බෙටි දැකලා තිබිලා නැහැ. මෙන්න පළවෙනි පාරට අලි බෙටි දැකලා මොනවද කරන්න කියලා බලන්නකෝ. කමන්නේ පොඩ අල්ලා බලන්න. රෙහන් චුට්ටක් අල්ලා බලන්න කොහොමද කියලා. අයියයි. මොකද ස්මෙල් කරන්නේ? පුතේ මේ මොනවද මේ තියෙන්නේ? එලිෆන් කක්කා. මේක ගෙනියමුද? ගෙනියමු. මේ බ්‍රෙක්ෆාස්ට් එකට පූසලාට දීපු කන්න. මේක නම් මාඩෝ. මං හිතුවේ ගල්. මොනවද? මං හිතුවේ ගල්. මොනවද? එලිෆන් කක්කා. ඒ කියන්නේ අලියා මෙතන එනවා කියන එකනේ. මං හිතුවේ අලි ඒරියා එක නේ වැට පැන්නනේ අපි. වැටෙන් ඇතුලේ අලි ඉන්නේ. කොස් තියන්නේ. මේකට එන්න බැරිද මේව? වන් මේ වගේ ලටවල නැහැ. මේ දර්ශන දකිනකොට ඔයගලන්ට කොච්චර ලංකාව ලස්සනයිද කියලා හිතනවා ඇති නේද? ඉතින් ඇත්තටම ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට මේ වගේ පළාත් අපිට යොදා ගන්න පුළුවන් කියලා මට හිතුණා. කොච්චර ලස්සනයිද මේව බලාගෙන ඉන්නකොට. I had just gotten you
love to do. I didn't ask to be turned around upside down. හඳපානා කළ ජලාශය බලලා ඉවරලා වගාය ඊළඟට යෝජනා කරලා තිබ්බේ බුදුරුවගල බලන්න. දැන් ඔයගලට මම පෙන්නන්නම් බුදුරුවගල කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ බලමු අපි බුදුරුවගලට ගිය විදිහ කොහොමද කියලා. ඔන්න දැන් අපි බුදුරුවගල බලන්න යන්න තමා ලෑස්ති වෙන්නේ. බලන්න මේ පාර මොන වගේද කියලා. මේ කවුද මේ? තිසර. ඉස්සර අයියාද? තිසරුද? තිසරුද? දැන් බලන්න මෙතන තියෙන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඔයාලට දැක ගන්න පුළුවන් මේ ගලේ කොටලා තියෙන බුදුරුවගල ගල් පර්වතයෙන් මදක් මතුකොට නෙළූ මේ මහායනෙක් මූර්ති ක්‍රිස්තු වර්ෂ 7-9 ශතවර්ෂ අතරට අයත් බව සලකනු ලැබේ. මෙහි මැද්දේ ඇති ප්‍රධාන බුදුරුව උසින් අඩි 51ක් පමණ වන අතර ඒ දෙපස ප්‍රතිමා 3 බැගින් ප්‍රතිමා 6ක් දක්නට ලැබේ. බුද්ධ ප්‍රතිමාවේ දකුණු පසින් අවලෝකිතේශ්වර නාත බෝසතුන්ද මැදි කොටගත් තාරා දෙවඟනගේ සහ සුදන බෝසතුන්ගේ රූපද බුද්ධ ප්‍රතිමාවට වම් පසින් මෛත්‍රී බෝසතුවක් හා දෙපසින් වජ්‍රපාණී බෝසත්රුවද හඳුනාගත නොහැකි වෙනත් රුවක්ද වේ. ඊට අමතරව බුදුරුවගල සංඝාරාමයට අයත් නටබුන් ගොඩනැගිලි රැසක්ද හාත්පස බිමෙහි විසිර පවතී. බුදුරුව ඇතිගල බුදුරුවගල. හරිම ලස්සනයි. හැබැයි මෙතනට අලි එනවා කිව්වා රැට. එහෙනම් ගොඩක් රැ වෙනකම් මෙතන ඉන්න බෑ. ඉක්මනට බලලා යන්න ඕනේ කියලා තමයි වගාය කිව්වේ. ඔන්න අපි බුදුරුවගල පිළිම ටිකක් බැලුවා. වගායියා ඉතින් මේ ටුවර් පැකේජ් එකේ අපිට ඒ දුන දේව ටික අමිලා ඇත්තට කියන්න නිම කරන්න බෑ. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මොණරාගල පැත්තට එනවා නම් මේ පැකේජ් එක ගන්න. මේක වටිනවා. ඔව් මේ පැකේජ් මුදලට වැඩි වටිනවා. ඊට වැඩි වටිනවා ගොඩක්. අනිවාර්යයෙන්. බොහොම සාධාරණ මුදලක් අය කළා තමයි මේ වගේ දේවල් කරන්නේ. ඉතින් මේ ෆැමිලි පිටින් එන්න පුළුවන් ඔයගලන්ට පවුල් පිටින් වලින් ඇවිල්ලා මේ දැක බලා ගන්න. අපේ ලංකාවේ ඉස්සර තිබ්බ අතීත ශ්‍රී විභූතිය දැක්වෙන දේවල් බලා ගන්න පුළුවන්. ඊටම ස්වභාව සෞන්දර්ය ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් වගායියට ගොඩක් මේ ජීවිතය අත්දැකීම් ගන්න පුළුවන්. අත්දැකීම් ආලපාල ගෙවල් වලින් කොහොමද උදව් පදව් කරන්නේ? කට්ටිය ෂෙයා කරගන්නේ කොහොමද දේවල්? අන්න ඒ දේවල් බලන්න පුළුවන් මෙහෙට ආවහම. ඉතින් වගායියගේ ටුවර් පැකේජ් එක වගා ටුවර් ගන්න අනිවාර්යෙන්. ඒක ඔයගලන්ට මම දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කොහොමද මේ ගණන් මිනුම් කියලා පස්සේ මේ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලෝ රස වින්දා කියලා හිතනවා. දැන් අපි යනවා ගෙදර ගිහිල්ලා අද දෙන්නේ දේශීය සම්පත් වලින් තමයි ප්‍රයෝජනෙ ගන්න. දෙන්නේ රා. ඔව්. කන්න දෙන්නේ මොනවද කියලා තාම තාම තීරණයක් නැහැ. ඒක එන විදියට බලමු. හම්බෙන දෙයක් කමු. එහෙම තමයි මේ ජීවිතේ. දැන් මේ වෑන් එකේ යන්න ඕනේ මහා කළුවරේ යන්න ඕනේ. ඉතින් බලමු ඉතින් ගිහිල්ලා ඒකත්. දැන් අපි බුදුරුවගල පිළිම වහන්සේලා බලලා දැන් ගෙදර යන ගමන් ඔයාලට පේන්න ඇති. දැන් අපි ආපු විදියයි යන විදියයි කොහොමද කියලා. එනකොට පොඩ එළිය තිබ්බ දැන් එළිය නැහැ. කට්ට කළුවරයි. ඉතින් මේ වාහන වල ලයිට් විතරයි තියෙන්නේ. පාර ලයිට් මොනවත් නැහැ. දැන් පේනවා ඇති කොහොමද මේ ගමන කියලා. ඉතින් මට අවශ්‍ය කරන්නේ මේ අත්දැකීම ඕගොල්ලන්ට දෙන්න. ඔයගොල්ලෝ තාම නම් ඔයගොල්ලන්ට මේ වගේම තමයි වෙන්නේ. දැන් තව පොඩි කියපු නැති දෙයක් තියෙනවා. ඒ තමයි අලියා එන්න පුළුවන් පාරට. ඒකයි මේ රැයට කවුරුත් එන්නේ නැත්තේ. කළුවර සහ අලියා පාරේ ඉන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අපිට ඒ වගේ දෙයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි මේ යන්නේ. ඔයගොල්ලෝ පේනවාද මේ පැත්ත මාරම ලස්සනයි. මේ වැව හරිම ලස්සනයි. බුදුරුවගල බලලා ඇවිල්ලා අපි ඊළඟට කළේ එදා පොඩි රා කට්ටක් ගහපු එක තමයි. ඉතින් රා ටිකක් බීලා අපි හොඳට නිදාගත්තා. ඉතින් මිතුරනි දැන් අපි ගෙදරින් පිටත් වෙන්න ලෑස්ති වෙන උදේ පාන්දර පාන් කෑවා. දැන් නදී රක්ක ගානේ අපිට කෝපි එකක් හදලා දෙන්න ගමන් ඉන්නේ.
දැන් අවසාන යන්න කලින් අපිට ගන්න කිව්වා මේ තල හකුරුයි ඉඟුරු හකුරුයි හකුරු ගන්න කිව්වා. අපි හකුරු ගන්න දැන් ගිහින් බලමු. අපි දෙන්න ෆිට් එකේ යනවා කොහෙද? හකුරු බලන්න යනවා. දැන් කෙලින්ම මේ ඇඹිලි පිටි පාරට තමයි මේ බහින්නේ. බලන්න මේ ඇඹිලි පිටි පාර. ලක්මාල්ගේ හකුරු ගන්න තමයි යන්නේ. අපි තමයි පළවෙනි කස්ටමර්ස් සෙට් එක හකුරු ගන්න ආපු. ඔයගලන්ට මම මේ පෙන්නන්නේ මේ හකුරු නිෂ්පාදනාගාරයක තියෙන හකුරු විවිධාකාර හකුරු තියෙනවා. ලක්මාල් නිෂ්පාදනය කරොත් එහෙම තියෙන ඇඹිලි පිටියේ නම ගිය නිෂ්පාදන ආයතන වැල්ලවාය. ඉතින් මම කිලෝ 5 ජම්බෝ හකුරු පැක් එකක් ගත්තා. ඕන අපිට හකුරු ලබා දුන්නා මෙතනින් මේ ආයතනයෙන්. යකෝ 1800ක 1750 තවත් ඔන්න අපි වැල්ලවායෙන් හකුරු ගත්තා. නයිට්ස් දෙකම්ම අපි වගා විලායකේ තමයි හිටියේ. දැන් ඔන්න අපි වගා කියලා ගෙදරින් සමු අරගෙන යන්න හදන්නේ. ඔහොම බෑ හරියට අනින්න. පොඩ අඬන්න යෝන්නේ ඔව් කඳුළු ටිකක් එන්න ඕනේ. අඬන්න නෑ. රතුට ගෑනේ. අඬන්නේ කොහොමනේ? අම්මා ඉතින් වගායටත් ඇති වෙලා ඇති අපිත් එක්ක මේ දවස් දෙකක් හිටපු එක. මොකද ඒ තරම් නසරානි වැඩ තමයි අපි කරන්නේ. ඉතින් තවත් වගායට කරදර කරන්න ඇයි කියලා අපි හිතුවා. ඉතින් අපි හිතුවා පිටත් වෙලා එන්න අපේ ගම් රටවල් බලන්න. ඉතින් එන අතර හිතට පොඩි දුකක් දැවුණා. මොකද ඒ පවුල් වල කට්ටියම ඇවිල්ලා හිටියා අපිව බලන්න. ඉතින් ඒගොල්ලන්ට සමු දීලා අපි වගායලා ගෙදරින් පිටත් වුණා. පිටත් වෙලා අපේ ගම රට බලා ආවා. ඉතින් ඔන්න ඕක තමා සුන්දර වැල්ලවායේදී අපි ගත්තු අත්දැකීම. තව දෙයක් කියන්න ඕනේ ලංකාවේදී මේ හම්බෙන සැලකිලි අපිට වෙන කිසිම රටකදී නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ මානුෂීය බැඳීම් තියෙන්නේ ලංකාවේ විතරයි කියලා මට හිතුණා. ඉතින් අපි අද වගායලා ගෙදරින් සමු අරගෙන යනවා. මේ සමු ගන්න මොහොතේ තමයි අපි ඉන්නේ හැමෝම. නදීරත් ඇස්වලින් කඳුළු කැට දෙකක් වැටුණා. ටික් ගාලා. වගායියා බොහොම සතුටින් අනේ අම්මේ මේ කරදරේ මම බේරලා. කරදරේ ඉවරයි ලොකු දෙයක් කියලා. ඉතින් එහෙම තමයි. ඉතින් අපි වගායියාගේ වගා සංග්‍රාමය අදින් ඉවරයි. හෙට බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දැන් සමු ගන්න ඉන්න බෑ. නිවසේ සැමෝම ඇවිල්ලා ඉන්නම අපි සමුව ඡායාරූපයක් අරගෙන. ඉතින් ඔන්න ඔහොම තමා අපේ වැල්ලවායේ ගමන අවසන් වුණේ. ඉතින් තවත් රසවත් වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ව හම්බෙන්න එන්නම්. එතකන් සමු අරගෙන යනවා ඔයගොල්ලන්ගෙන් මේ ක්‍රේසි මෑක්ස්. දීලා එන්නම්. බයි බයි.